20වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සලකන්න. මේ ප්‍රතික්‍රියාව ප්‍රධාන ඵලය වනුයේ කුමක්ද? සරල ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. PCC දැම්මට පස්සේ මේ සංයෝගයට මොකද්ද වෙන්නේ කියලා අහලා තියෙන්නේ. අපි හැමෝම දන්නවා ඉතින් PCC දාන්නේ මොකටද? OH කාණ්ඩයක් තියෙනම් ඒක ඇල්ඩිහයිඩ් එකක් නැත්නම් කීටෝනයක් කරන්නනේ. දැන් අග්‍රස්තේ OH එකක් තිබ්බොත් ඒක ඇල්ඩිහයිඩයක් වෙනවා PCC දැම්මට පස්සේ. ඒ වගේම මැද තිබ්බොත් OH එකක් මේ වගේ ඒ කියන්නේ ද්විතීක හෝ ත්‍රිතීක ඒවට PCC ද්විතීක හෝ ත්‍රිතීක මධ්‍යසාර වලට PCC දැම්මට පස්සේ ඒව කීටෝන වලට තමයි යන්නේ. ඒ වගේම ප්‍රාථමික මධ්‍යසාර වලට PCC දැම්මට පස්සේ ඇල්ඩිහයිඩ් හැදෙනවා. එතකොට මෙතන අග්‍රස්තය අපි දැන් ප්‍රාථමික මධ්‍යසාරයක් තියෙනවා. මෙතන ද්විතීක මධ්‍යසාරයක් තියෙනවා. එතකොට කීටෝන එකයි ඇල්ඩිහයිඩ් එකයි හැදෙන එකනේ වෙන්නේ. එච්චර දෙයක් නෑනේ. එතකොට එහෙම උත්තරයක් තියෙන්නේ කොහෙද? කීවෙනි උත්තරේද කියලා බලන්න. එකේ තියද? නෑනේ, දෙකෙත් නෑ, තුනෙත් නෑ, හතරේ තියෙනවා නේද? හතර මෙතන කීටෝනයක් තියෙනවා, මෙතන ඇල්ඩිහයිඩයක් තියෙනවා. අනිත් ටිකෙන් එකේ මෙතන මේ කාබොක්සිලික් වෙලා එහෙම වෙන්නේ. දැන් බෙන්සීන් වගේ මෙහෙම තියෙන එකකට H+ KMnO4 දැම්මොත් නම් මේක මේ CH3 කාණ්ඩයෙන් වෙලා කාබොක්සිලික් එකක් මෙතනට ඇඩ් වෙනවා. එතකොට එකයි දෙකයි ඒකෙන් වැරදෙනවා. තුනේ වෙන්නේ තුනේ මේ OH එක ඔක්සිකරණය වෙලා නැහැ. හතර තමයි හරියටම තියෙන්නේ. පහෙත් මෙතන කාබොක්සිලික් එකක් හැදෙනවා. කාබොක්සිලික් හැදෙන්නේ නැහැ PCC දැම්මට පස්සේ. කාබොක්සිලික් අපිට ගන්න නම් H+ KMnO4 හරි H+ K2Cr2O7 හරි දාන්න ඕනේ. එතකොට උත්තරේ එන්නේ 4.